මාතෘකාවකට විරෝධය විවේචනය දක්වන එක. දැන් අපි දැක්කා අධ්‍යාපනය සම්බන්ධයෙන් මේ වෙනකොට ප්‍රබල විවේචන ඇවිල්ලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් විපක්ෂයෙන් ඉදිරිපත් වෙලා විවේචන ඉදිරිපත් කරපු අයගෙන් The Bike PJ30 Hybrid SUV from David Beeris Automobiles. තියෙන අමිල මේ අපි දකිනවා විපක්ෂයේ ඉන්න මේ හිටපු මැති ඇමතිවරුන් ඒ වගේම മന്ത്രിවරුන් මේ වෙනකොට ආණ්ඩුවේ යම් දේවල් විවේචනය කරමින් සිටිනවා. ඔවුන් ඇත්තටම විවේචන තියෙන්න ඕනේ. සාධාරණීය විවේචන අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි. හැබැයි මේ විවේචන සිදු කරන ඒ බොහෝ දෙනෙකුට විරුද්ධව මේ කාමන්ත කියපු ආකාරයටම ඔවුන් ඉදිරියේ විවිධ චෝදනා සම්බන්ධයෙන් ලිපිගොනු තියෙනවා. අල්ලස් කොමිසම ඉදිරියට ගිහිල්ලා ලිපිගොනු බාර දීලා තියෙනවා. දැන් සිවිල් සංවිධාන නියෝජිතයෙක් විදිහට ඔබතුමා මේ දූෂණ වංචා සම්බන්ධයෙන් මේ ආණ්ඩුව සිදු කරන විමර්ශන පිළිබඳව සෑහීමකට පත් වෙනවද? මේ සම්බන්ධයෙන් මොකද්ද ඔබතුමාට කියන්න තියෙන්නේ? දැන් කාමන්ත එහි මූලික අධීරයේදී සඳහනක් කළා. මේ සම්බන්ධයෙන් මොකක්ද ඔබතුමා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙක් විදිහට මේ සම්බන්ධයෙන් දකින්නේ? පැහැදිලිවම මේ රජයට ජනබලයක් ලැබෙන්නෙම දූෂණය වංචාවට විරුද්ධව කටයුතු කිරීම සඳහා. එතකොට අර ඔබ කිව්වා වගේ විපක්ෂය දැන් මේ ජනතාව වෙනුවෙන් යා යුතු මාර්ගය සම්බන්ධයෙන් විපක්ෂයටත් වගකීමක් තියෙනවා. විපක්ෂය කියන්නේ ජනතා නියෝජනයක්. හැබැයි අපි වර්තමානයේ වෙනකොට විපක්ෂයේ හැසිරීම විපක්ෂයේ එහෙම නැත්නම් විවේචනයන් සීමා වෙලා තියෙනවා අර හවස වොයිස් කට් එකට එහෙම නැත්නම් කාගෙන් හරි ඇහිඳගත්ත මාතෘකාවකට විරෝධය විවේචනය දක්වන එක. දැන් අපි දැක්කා අධ්‍යාපනය සම්බන්ධයෙන් මේ වෙනකොට ප්‍රබල විවේචන ඇවිල්ලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් විපක්ෂයෙන් ඉදිරිපත් වෙලා විවේචන ඉදිරිපත් කරපු අයගෙන් ඔබලා මේ මොඩියුල් එක දැකලා තියෙනවද කියන ප්‍රශ්නේ අහපුවම නෑ ඒක අපි මේ සමාජ මාධ්‍යවල අර උගතා කිව්ව නිසා මෙයා කිව්ව නිසා කියන අර ඇහිඳගත්ත විවේචනයක තමයි දුවන්නේ. එතකොට ඒ විපක්ෂය මේ වෙනකොට අසමත් වෙලා තියෙනවා. අපි කියන්නේ සාධනීය එහෙම නැත්නම් හදාරන ලද විවේචනයක් ඉදිරිපත් කරන්න. අධ්‍යාපනය සම්බන්ධයෙන් ගත්ත විවේචනයත් මම දකින්නේ මේ අගමැතිතුමිය සම්බන්ධයෙන් විවිධ අධ්‍යයනවලදී ඒගොල්ලෝ විවේචන ගත්තා. එකක් තමයි මේ ජාතික ජනබලවේගය තුල අගමැතිනිය වෙනම තනි කරලා මේක JVP නොවන කාණ්ඩයක් වලව් වලින් ආපු චරිතයක්. ඒක නිසා ඇයට පහර දෙන්න ගත්තා. ඊට පස්සේ අපි දැක්කා ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සහ ඇගේ ආරක්ෂාව ගැන සංසන්දනය කරමින් විවිධ විවේචන ආවා. දැන් වර්තමානයේ වෙනකොට විමල් වීරවංශ වගේ වීදි නාට්‍යකරුවෙක් පාරට එන්නේ මේ හරිනි ගෝ හෝම් කියාගෙන. එතකොට මේ අධ්‍යාපනය නෙමේ ප්‍රශ්නේ. ඒගොල්ලන්ට ඕනේ මේ ලිංගිකත්වය පදනම් කරගෙන කාන්තාවකට දේශපාලනය තුල හිරිහැර කරලා ඒ හරහා ජාතික ජනබලවේගය තුල මතයක් ඇති කරන්න මේ JVP නොවන කණ්ඩායම් මේකට ඇතුල් වෙලා මේ JVP මතවාදය එහෙම නැත්නම් JVP එකේ මේ තියෙන දේශපාලන ස්ට්‍රෙන්ත් එක නැති කරනවා කියන දේ ඇති කරන්න තමයි මේ කරන දේශපාලන කූට ක්‍රමවේදය. අර ඔබ අහපු දේ විමර්ශන සම්බන්ධයෙන් ඇත්තටම අපි සෑහීමකටපත් වෙනවා. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපි නමුත් හැබැයි ජනතාව කියනවා මේ විමර්ශන සම්බන්ධයෙන් ක්‍රියා කරන ක්‍රමවේදයේ මන්දගාමී කියලා. මේක කඩිනම් කළ යුතුයි කියලා ඔබ හිතන්නේ නැද්ද? මෙහෙමයි. ඒක ජනතාවගේ පැත්තෙන් සාධාරණයි. දැන් මම නීතිඥයෙක් නේ. මොකද දැන් 3න් 2කටත් වඩා බලයක් මේ ආණ්ඩුවට ලබා දුන්නේ ජනතාව. මේ හොරු අල්ලනවා, වංචාකාරයන්ව හිරේ දානවා. මේ කියන දේශපාලනික සටන් පාට නිසා තමයි ඡන්දේ ලබා දීලා 3න් 2කට වඩා බලයක් දීලා ජනතාව පත් කරගත්තේ. දැන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ හැකි ඉක්මනින් ඒවා සිද්ධ කරයි කියලා. ඔව් ඒක ඇත්ත. ජනතාව කරේ නැතත් මේ අදාළ වැරදි කරපු පුද්ගලයන්ට ඉතායික්මනින් දඬුවම් බලාපොරොත්තු වුණා අනිවාර්යයෙන්. ජනතාව අපේක්ෂා කරපු දෙයක්. ඒ කියන්නේ කන්න බොන්න නැතත් මේ වෙලාවේ. මම නීතිඥයෙක් විදිහට ඒක අපි පොඩ්ඩක් නීතිය පැත්තෙන් ඒ තාක්ෂණික පැත්තෙන් ඒ පැත්තෙන් විග්‍රහ කරගන්න ඕන. දැන් උදාහරණයක් විදිහට ඊයේ පෙරේදා ප්‍රවෘත්ති දක්වනකොට දැක්කා IDH සුද්දා නිදහස් වෙලා යනවා කොළඹ මහාධිකරණේ. වැරදි නොකරද? නෑ. පොලිස් නිලධාරීන්ට හරියට සාක්ෂි ටික දී ගන්න බැරි වෙලා තියෙනවා. විනිසුරුතුමා කියන්නේ මොකද්ද? විමර්ශන නිලධාරීන්ගේ සාක්ෂි පරස්පරයි කියන කාරණාව. ඒක හින්දා දැන් මේ එන නඩුවල තියෙන චෝදනාව මොකද්ද? මේ අවුරුදු 10කට 15කට කලින් දාපු පැමිණිලි තමයි දැන් මේ උසාවියට ගේන්නේ කියලායි මේ දේශපාලඥයෝ ප්‍රශ්න කරන්නේ. එතකොට මේ අවුරුදු 10ක් 15ක් මේ පැමිණිලි කොහෙද තිබුණේ? තමන්ගේ අත යට, තමන්ගේ කාපට් යට, තමන්ගේ හෙන්චයියන් විසින් යට කරගෙන ඒක අපි දන්න හොඳටම පාස්කු ප්‍රහාරයේදී මොකද උනේ කියන එක. එකම තැනැත්තියගේ මරණය සම්බන්ධයෙන් පවත්වපු DNA වාර්තා 3ක්
ඒකෙන් දෙකක් වෙනස් වෙන්න බෑනේ. අන්න ඒ විදිහට මේ රටේ විමර්ශන විකෘති කරලා තිබුණේ. මම ඒකයි කියන්නේ මේ රටේ ජනතාවට අපි මේවා එක්ක සමීපව විශේෂයෙන්ම නීති ශාස්ත්‍රයේ මේ විමර්ශන සම්බන්ධයෙන් අපි ළඟින් මේවා ගැන හොයලා බලනවා. මොකද ජනතාවට වගේම අපි මහපාරේ ගුටි කාපු ජීවිතේ අවදානම් ගත්ත මිනිස්සු. අමිල දැන් මෙහෙමයි. ඒක ඇත්ත මිනිස්සු දැන් ওই කරුණු කාරණා ටික හොඳටම දන්නවනේ. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් හරිනි go home කියලා කියනවා. එතකොට මේ වෙලාවේදී අර මේ ව්‍යාජ සිද්ධිය දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දැන් අපේ කවුද මදුෂාන් හොඳට පැහැදිලි කරානේ. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේක පුළුල්ව ගැඹුරින් හැමෝගෙම කතිකාවටට අවධානයට යොමු කරලා කරන්න ඕන දෙයක්. ඒක වුණේ නැහැ. එහෙනම් මේ ප්‍රශ්න අඩු කරගන්න තිබුණා. ඒ සංවාදය තියෙනවා. හැබැයි මෙතනදී අල්ලගත්තු තැන බලන්න. එතකොට මෙතන මේවා ව්‍යාජ සිද්ධියක්. මොකක් හරි ව්‍යාජ සිද්ධියක් අල්ලගෙන ලොකු පොලිටිකල් ඩ්‍රාමා එකක් රඟපානවා. මේ ඩ්‍රාමා එක කරන්නේ හැම වෙලාවෙම මේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු ජනතාව විසින්ම පාරට බැලලා අපි මතකයි අරගලයේ වෙලාවේදී එන්න දුන්නේ නැහැ කිසිම දේශපාලඥයෙකුට. ඒ දේශපාලනඥයින්ම දැන් ඇවිල්ලා මේ විදිහට කටයුතු කරනවා. දැන් මෙතන ජනතාව විසින් කියවා ගත යුතු දෙයක්නේ. හරි. අපි ඒ දන්නවනේ අපි දන්නවනේ යම් කිසි න්‍යායක් තියෙනවා යම් කිසි න්‍යායක් තියෙනවා. එකම බොරුව 100 පාරක් කිව්වොත් ඒ බොරුව ඇත්ත වෙනවා. මේමයි මං හිතන්නේ මිනිස්සු දැන් සවිඥානිකයි මේවා මේ බොරුව එන්නේ කොහෙන්ද කියන එක. දැන් මේ හයිබ්‍රීඩ් කරලා මේ රටට ජනාධිපතිවරයෙක් ගේමු කියලා කතා වුණේ විමල් වීරවංශනේ. ඊට පස්සේ ඒ ජනාධිපතිවරයා මේ රටේ 2021 රට බංකොලොත් කරලා විධායකය මේ රටෙන් පළවා හැරෙන තැනට පත් කරේ ওই විමල් වීරවංශලාගේ කතා. මම හිතන්නේ නෑ මේ රටේ මිනිස්සු ඒක විශ්වාස කරාවි. ඔය කියන තක්සේරුවෙන් ගත්තොත් ඕක කියන්නේ ඔය අදි තක්සේරුවකින් ගන්න හදන්නේ. හැබැයි මේ චූටි කාරණා විමල් වීරවංශලා ගම්මන් පිළලා තමයි මේ ආණ්ඩුව මේ බංකොලොත් වෙනකොට මේක දාලා ගිය අර කලින්ම පැන්නේ ඒගොල්ලෝ. එතකොට ඒගොල්ලෝ නැවතත් ආපහු එකතු වෙලා නැගිටලා එන එක ඔහොම අවතක්සේරු කරලා ගත්තොත් දැන් මේ ආණ්ඩුවට කාමන්තත් එක්ක කතා කරද්දී පැහැදිලි වුණා මේ රාජ්‍ය යාන්ත්‍රණය තුල ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා කියන මේ නීති යාන්ත්‍රණය යන්න යම් ප්‍රශ්නයක් තියෙනවා කියලා. එතකොට ජනතාව මේවා දිහා තවදුරටත් ඉවසීමෙන් බලාගෙන ඉඳීද නැවතත් ගිහිල්ලා අරගොල්ලොත් එක්ක එකතු වෙන්නේ. එතන ගැටලුවක් තියෙනවා. ජනතාව අපේ රටේ ඡන්දය එහෙම නැත්නම් ජනතාව ගත්තම අති සංවේදී ජනතාව. ඊටමත් පුංචි දෙයකින් ඊටමත් උද්දාමයට පත් වෙනවා වගේම ඊටමත් පුංචි දෙයකින් කනගාටු ඒ කියන්නේ අය කඩා වැටෙනවා. ඒක ඇත්ත. හැබැයි යථාර්ථය කියලා දෙයක් තියෙනවා මේක. ඉතින් යථාර්ථය එහෙම වුණාට හැමදාම දේශපාලන උපරිවැටි වලට අහු වෙනවා. සාධාරණ කාලයක් අවශ්‍ය වෙනවා ඔමායා. මොකද අධිකරණයට අර කලින් සිද්ධ වුණා වගේ ඩීල් දාලා ගෙනල්ලා බී වාර්තාවකින් පුද්ගලයෙක් ඉදිරිපත් කරලා කෙටි කාලීන මාධ්‍ය වාර්තා කිරීමක් කරලා පොඩි අපි කියන්නේ අර ගැලරියට ඇඩ්‍රස් කරලා මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේවා බොහොම සංවිධානාත්මක කරපු අපරාධ ඒ පිළිබඳ විමර්ශන යනවා. ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ. ඒක ගැන අපි විශ්වාසයෙන් ජනතාවට ගැරන්ටියක් දෙනවා. හැබැයි මේ විමර්ශන සඳහා යම් සාධාරණ කාලයක් දෙන්න ඕන. මම කියන්නේ කඩිනම් කිරීමේ අවශ්‍යතාවය තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. හරි.